හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් meaningful conversations podcast එකකට. ඉතින් අදත් අපි හම්බ වෙනවා තවත් කතාවක් එක්ක මාතෘකාවක් එක්ක. ඉතින් අද අපි කතා කරමු ගිය සතියේ කතා කරපු මාතෘකාවේ දිගුවක් විදියට උත්තේජක අරගලය ගැන. ඒ කියන්නේ stimulus struggle එක ගැන. මොකද stimulus struggle එක කියන්නේ උත්තේජක අරගලය කියන්නේ ඒක ඔයා කොහොමද දකින්නේ? හැම දෙයක්ම නිකන් ස්ට්‍රගල් එකක් හැටියට නිකන් අර දැන් පීස්ෆුල් ඉන්න පුළුවන් විදිහට පීස්ෆුල් ඉන්න පුළුවන් කොටත් නිකන් මොන හරි එකක් එක්ක ගැටෙන්න හොයනවා try කරනවා වගේ දෙයක් කියලා මට හිතෙන්නේ. ඒක තමයි. ඒ කියන්නේ දැන් අපි ගිය සතියේ කතා කරේ අර ගින්නක් තියනවා කියලා හැමතිස්සෙම අපිට හැමතිස්සෙම මොකක් හරි අපේ ස්වභාවයක් තියෙනවා හැමතිස්සෙම අපිට දුවන්න මොකක් හරි ගින්නක් තියෙන්න ඕනේ. අපිට වටේ දුවන්න මොකක් හරි ගින්නක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි ස්ට්‍රගල් එකක්. එහෙම නැත්නම් අරගලයක් මොකක් හරි දෙයක් තියෙනවනේ අපිට හැමතිස්සෙම ලොකු එෆර්ට් එකක් දාලා ඒක ඕවර්කම් කරන්න එහෙම නැත්නම් ඒක අභිබවා යන්න අපිට දෙයක් තියෙන්න ඕනේ. ඒක තමයි නිකන් හැමතිස්සෙම ස්ටිමියුලස් ස්ට්‍රගල් එකක් කියලා කියන්නේ. දැන් ඕක ඩෙස්මන්ඩ් මොරිස් කියලා එකෙනෙක් තමයි ඔය concept එක ගැන කතා කරන්නේ. එයාගේ පොතක Naked Ape කියලා පොතක් ඒක. නිර්වත් වානරයා කියන පොත තමයි ඒක. මේ පොතේ කතා කරනවා. එතකොට මේ හැමතිස්සෙම මේ අපේ මිනිස්සු හැමතිස්සෙම මොන හරි ස්ටිමියුලස් එකක් හැමතිස්සෙම හොයනවා තමන් alive කියලා දැනෙන්න. දැන් උදාහරණයක් විදිහට ඔක් ගැන කතා කරද්දී ඒකට අපි වීඩියෝ එකක් දාන්න. එක අපි අද බලපු වීඩියෝ එක තියෙනවා. ඒක මේ නිකන් එක්ස්පෙරිමන්ට් එකක් විදිහට කරලා තියෙනවා. දැන් කවුරු හරි එක්කෙනෙක්ව කාමරයකට දාලා වෙන මොනවත් නැහැ මේ කාමරේ distractions මොනවත් නැහැ. එහෙම කාමරයකට දාලා දැම්මොත් එහෙම ඒ කාමරය ඇතුලේ තියෙන එකම දේ තමයි එක බටන් එකක් තියෙනවා. ඒ බටන් එක එබුවාම ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනවා. ඉතින් මේ පුද්ගලයාට මේ පරීක්ෂණ ඇතුලේ මේ කරන එක්ස්පෙරිමන්ට් එක ඇතුලේ මේ කරන පුද්ගලයාට ඒ ඉලෙක්ට්‍රික් ෂොක් එක කාමරයට යන්න කලින් අත්විඳින්න සලස්වනවා. ඉතින් එහෙම අත්විඳින්න සලස්වාම එයා කියනවා මම ආපහු කවදාවත් ඒ බටන් එක ඔබන්නේ නැහැ. මොකද ඒක painful. So, let's start with the shock button. Jameson, would you choose to experience this again? I don't want to do that again. Why wouldn't you? Because it shocked me and I can still feel it going down my forearm. ඒ වුණාට එයාව ඊට පස්සේ ආපහු කාමරයකට දැම්මම කාමරයකට දාලා විනාඩියක් දෙකක් එහෙම තිබ්බහම එයාට වෙනම මොනවත්ම කරන්න නැති හින්දා ගිහිල්ලා අර බටන් එක බලලා ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ගන්නවා. ඊට පස්සේ මම හිතන්නේ තව විනාඩි 5ක් 6ක් විතර තිබ්බහම ආපහු දෙවෙනි සැරේටත් බටන් එක බලලා මේ ඒකෙන් පොඩි thrill එකක් ගන්නවා. He's not even looking at the button. It hasn't even been a minute yet, and already Jameson is restless. With nearly a half hour to go and no other stimulation in the room, the shock button is a tempting object to occupy Jameson's mind. Remember what Jameson said a few minutes ago. I don't want to do that again. But will he desire stimulation so strongly he just goes ahead and pushes that button? It took exactly 1 minute and 57 seconds of boredom for Jameson's mind to go from never again to, sure, I'll give myself an electric shock to relieve boredom. Sometimes stimulation, any stimulation, is perceived as better than none at all. Now this guy doesn't like being bored, but can he resist touching it a second time? ඒ වගේ පැත්තක් තියෙනවා නේද අපේ ජීවිතේ නිකන් මොනවා හරි අපිට මොකක් හරි අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න හරි මොකක් හරි අලුත් දෙයක්
තියෙනවා නේද නිකන් හැමතිස්සෙම හොයා ගන්නව නේද අර ඒ බෝඩම් එක නිකන් too painful වගේ නිකන් මුකුත් කරන්න නැතුව ඉන්න එකත් නිකන් හරි uncomfortable feeling එකක් වගේ දැනෙන්නේ නේ නිකන් අර කොහොමත් හැමතිස්සෙම කියන්නේ have to be productive have to be කියන්නේ හැමතිස්සෙම මොන හරි එකක් කරන එක තමයි මේ හරි දේ කියලා සොසයිටිකින් හරි අපිට නිකන් ස්වභාවයෙන්ම දැනෙන දෙයක් වෙන්න දන්නේ නැහැ ප්‍රොඩක්ටිව් වෙන්න මොකක් හරි තියෙන්න ඕනේ නේද ඔව් මොකක් හරි තියෙන්න ඕනේ නිකන් අර එහෙම ඉඳගෙන නිකන් be still කියන හැංගි එක කවදාවත් එහෙම නිකන් වැඩියෙන්ම සෙලිබ්‍රේට් කරන්නවත් එහෙම කතා වෙන්නේවත් නැහැ නේ නිකන් ඉඳගෙන හිටියත් ඉතින් ෆෝන් එකේ මොන හරි එකක් බලනවා හරි ෆෝන් එකේ මොන හරි එකක් කරනවා හරි shopping කරනවා හරි වීඩියෝ එකක් බලනවා හරි මොකක් හරි මේක කරනවා නේ හැමතිස්සෙම ඒ කියන්නේ ඒක දැන් ඒක ඉන්ටරෙස්ටිං තැනක් තමයි ද ෆෝන් එක කිව්වම ඒක ඊළඟට තියෙන එක දැන් ඇත්තටම දැන් අර කලින් කතා කරා වගේ දැන් මොකක් හරි අපි හැමතිස්සෙම අපිට මොකක් හරි බෝඩ් වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ දැන් සමාජයේ හැමතිස්සෙම අපි හිතන්නකෝ උදාහරණයකට අපි ට්‍රේන් එකේ යනවා නම් එහෙම නැත්නම් වාහනේ යද්දි ට්‍රැෆික් එකේ ගිහිර වෙලා ඉන්නවනම් ඒ සුළු මොහොතට අපි ටක් ගාලා මොකක් හරි ටක් ගාලා වීඩියෝ එකක් බලනවා නැත්නම් ස්ක්‍රෝල් කරනවා මොකක් හරි කරන්න ඕනේ මොකක් හරි මනස යොදවන්න තනක් තියෙන්න ඕනේ ඒක නැත්නම් එහෙම නැත්නම් අපිට නිකන් අමාරු ගතියක් තියෙනවා දැන් ඕක ගැන කියද්දි අර මේ එක කන්සෙප්ට් එකක් තියෙනවා අලුත් අයිඩියාස් එන්නේ අලුත් අයිඩියාස් එන තැන් තුනක් තියෙනවා කියලා කියනවා. එකක් තමයි ඒකට කියන්නේ BBB කියලා මම හිතන්නේ. ඒ කියන්නේ එකක් බෙඩ්රූම් එකේ කියන්නේ නිදාගෙන ඉද්දි නිකන් අඩ නිද්දීදී එහෙම ඩ්‍රීම් කරද්දි මේ අලුත් අයිඩියාස් එනවා. නැත්නම් නිින්දෙන් අලුත් අයිඩියාස් තමන්ට එක සැරේම මොකක් හරි ප්‍රශ්නයක ඉර වෙලා ඉන්නවනේ නැත්නම් හිතන්නකෝ මොකක් හරි ප්‍රශ්නයකට සොලියුෂන් එකක් හොය ඉන්නවා ඒක එක සැරේම නිින්දෙන් තමයි ඒක පේන්නේ. ඊට පස්සේ එහෙම නැත්නම් අනිත් එක තමයි බාත්රූම් එකේදී. ඒ කියන්නේ ෂවර් එකේදී ගොඩක් කට්ටිය ක්‍රියේටිව් දේවල් ගැන හිතනවා. එහෙම නැත්නම් එහෙම නැත්නම් টয়ලට් එකේදී. එහෙම හිතන අවස්ථා තියෙනවා. අනිත් එක තමයි එකක් කියන බස් එකේදී කියලා. ඒ කියන්නේ මොකක් හරි කොහරි ට්‍රැවල් කරද්දී බස් එකේ මනස කොහරි අයිඩල් වෙලා නිකන් ස්ටිල් වෙලා ඉන්න අවස්ථාවක් හම්බ වෙනවා. හැබැයි දැන් අපේ සමාජයේ එහෙම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ නේද? දැන් අපි උනත් කොච්චර ඒ කියන්නේ කොච්චර ඒකින් ගැලවෙන්න හැදුවා ඒකෙන් කොහොම හරි අපි නිකන් ඇදලා ගන්න ගතියක් තියෙනවා නේද? මොකක් හරි ඇවිල්ලා මොකක් හරි Facebook එකෙන් නැත්නම් YouTube එකෙන් හරි ඕන දෙයකට අපි මොකක් හරි නිකන් අර මොකක් හරි තියෙන ප්‍රශ්නයක් ගැන හරි හිතලා නිකන් ඒක ඇත්තටම සොලියුෂන් එකකට එන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒකට මොකක් හරි ඩිස්ට්‍රැක්ෂන් එකක් තමයි ගොඩක් වෙලාවට හම්බෙන්නේ නේ. ඔව් ඒක ඇත්තනේ. ඔය බස් එක කියලා කිව්වහම මේ මට මතක් වෙන්නේ මේ මං වැඩට යන්න පැයක් විතර ට්‍රේන් එකේ යනවා. ඉතින් මං නිකන් හරි දැන් ගොඩක් සමහරලාවට මම ළඟදී ඉඳන් try කරනවා ෆෝන් එක ඒ කියන්නේ ට්‍රේන් එක නැග ගාම ෆෝන් එක බලන්න නැතුව නිකන් මොහොතක් නිකන් මෙහෙම නිකන් වටපිට බල ඉන්න කියලා. ඒක වැඩි වෙලා යන්නේ මොකද නගින්න හැම එක්කෙනාම එහෙම වටපිට බලන්නේ නැහැ. එක්ක ගොඩක් වෙලාවට බහුතරයක් ෆෝන් එකේ ඉන්නවා. නැත්තම් කම්පියුටර් එකේ වැඩ කරනවා ලැප්ටොප් එකේ. අනිත් අය පොතක් කියවනවා. එතකොට කැරේජ් එකේ නිකන් මම නිකන් උඩ බල හිටියාම හරි අන්කම්ෆර්ටබල් මොකද වෙන කවුරුත් ඒ කියන්නේ මම නිකන් අර හරි ඕක්වර්ඩ් මොකද කවු හරි එක්කෙනෙක් ෆෝන් එක දිහා ෆෝන් එකකින් උඩ බලද්දි මම නිකන් ඔය බලගෙන ඉන්නවා මට හරි නිකන් මම හරි අමුතු වෙනස් දෙයක් කරනවා වගේ මට හොඳට දැනෙනවා. එතකොට ඒක මම ඉක්මනට ඒ කියන්නේ ඒක ගොඩක් වෙලා කරන්න බෑ. ඊට පස්සේ ඉබේම මම අර ගොල්ලන් කරන එකටම වැටෙනවා. මේ මොකද ඒක හරි ඕක්වර්ඩ් වයසක කට්ටිය තමයි මම හිතන්නේ වයසම කට්ටිය සමහර කට්ටිය නිකන් මුකුත් කරන්නේ නැතුව උඩ බලාගෙනම ඉන්නවා. මේ ඒගොල්ලෝ විතරයි මම හිතන්නේ මම දැකලා තියෙනවා එහෙම නිකන් පැයම ඔය වටපිට බල එහෙම එන්ජොයි කරන කට්ටිය. දැන් ෆෝන් එක උනත් අපි බලනවා නිදාගන්න යද්දිත් ගොඩක් දුරට බලනවා ෆෝන් එක. බාත්රූම් එකට ගියත් බලනවා. මොකද අර මොහොතක් හරි අපි නිකන්
පීස්ෆුල් ඉන්න try කරන්නේ නැහැ. හැමතිස්සෙම නිකන් බොරු ප්‍රොඩක්ටිව් විදිහට ඉන්න හදනවා අන්තිමට බලද්දි මොනවද කරේ කියලා දන්නෙත් නැහැ ෆෝන් එකේ. ඔව්නේ. විශේෂයෙන්ම දැන් අර ෂෝට්ස් එකෙන් බලද්දි ඒක ලොකුවටම තියෙනවා. මොකද ගොඩක් වෙලාවට ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා. ඇත්තටම වැදගත් වීඩියෝස් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මට තේරෙන එකක් තමයි නේ අර කන්සෙප්ට් එකක් යන්නේ නැති ඔලුවට යන්නේ නැති ගතියක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඒක බල්ලා ඉවරලා ඊට පස්සේ මොකද එකක් බල්ලා නවතින්නෙත් නැහැ නේ. එකක් බල්ලා ඊට පස්සේ ඒක ගැන හිතලා ටික වෙලාවක් හිතලා එහෙම කරන්නෙත් නැතුව කීපයක් එක දිගට බැලුවාන් පස්සේ ඊට පස්සේ මුලින්ම බැලුවේ මොකද්ද අන්තිමට බැලුවේ මොකද්ද කියලා මතකත් නැති එහෙම එකක් තියෙනවා. මාත් එක නිකන් පොඩ්ඩක් නිකන් try කරලා බැලුවා. එහෙම ඇත්තට මතකද කියලා ඇත්තටම මතකත් නැහැ. ඒක මොකද්ද බැලුවේ ඒකේ concept එක මොකද්ද ඒකේ කියලා ඒක නිකන් අර මතකයේ තියෙනවා නිකන් ඒක වැදගත් මාතෘකාවක් වගේ එකක් තියෙනවා නිකන් shadow එකක් වගේ. හැබැයි ඒක ඇත්තටම concept එකක් විදියට මතක නැති ගතියක් තියෙනවා. මොකද විනාඩි නෙවෙයි තප්පර 15නේ. ඒතකොට ඒකේ තප්පර 15ක් කියන පොඩි වෙලාවක් ඒ වගේ වුණා. ඉතින් මේ හැබැයි අරකේ තියෙනවා අර ආයි කියපු කතාවේ ට්‍රේන් එකේ ගැන කතාවේ ඒකේ social conformity එක ගැන තියෙනවානේ. එතකොට ඒක ගැන අපි පස්සේ වෙලා කතා කරමු. ඒ කියන්නේ දැන් ඒක ගැන ගොඩක් එක්ස්පෙරිමන්ට්ස් තියෙනවා නිකන් එලිවේටර් එක්ස්පෙරිමන්ට් එක තියෙනවා. එහෙම ගොඩක් එක්ස්පෙරිමන්ට්ස් කරලා තියෙනවා. ඒක ගැන අපි social conformity ගැන පස්සේ කතා කරමු. හැබැයි ඉතින් ඔය වගේ දැන් stimulus struggle කියන එක ගොඩක් කරලා දැන් අපිට අර දැන් මේ සමාජයෙන් අපිට දීලා තියෙනවානේ හැමතිස්සෙම මොකක් හරි ප්‍රොඩක්ටිව් වෙන්නයි කියන එකක් දීලා තියෙනවානේ. මොකක් හරි දැන් අපි ෆැක්ටරි වර්කර්ස්ලා විදියට තමයි ඇත්තටම අපිවත් පුහුණු කරලා තියෙන්නේ. ඉස්කෝලේට ගියාම බෙල් එක ගහද්දි නැගිටිනවා, ඉන්ටර්වල් එකක් තියෙනවා. එහෙම මේ හරි ස්ට්‍රක්චර්ඩ් විදියට නිකන් টয়ලට් එකට යන්න ඕන නම් ටීචර්ෙන් අහන්න ඕනේ, අත උස්සලා අහන්න ඕනේ. මේක තමන්ගේ බේසික් නෙසසිටි එක. ඒ වුණාට අත උස්සලා අවසර ගන්න ඕනේ. එයාට ඔන්න ඩිනයි කරන්න පුළුවන්. මොකද ගොඩක් කරලා එහෙම ඩිනයි කරනවා නිකන් මෙහෙම වකල්නුත් ගියානේ. දැන් ඇත්තටම හදිසියෙ යන්න වුණාට එහෙම යන්න බෑ. මොකද වකල්නුත් ගියානේ. මොකද ඔච්චර යන්න කියලා එහෙම කරන්නත් පුළුවන්. ඉතින් ඒක හරි නිකන් ඉන්හියුමන් වගේ නේද? නිකන් හරි ඇත්තටම මානුෂීය නෑ නේද? ඒක එහෙම හිතුවාම දැන් පොඩි ළමයින් විශේෂයෙන්ම ගිහිල්ලා එහෙම සෝල්ජර්ස්ලා වෙන්න ට්‍රේන් කරනවා කියලා කිව්වොත් එහෙම ඇත්තටම දෙමව්පියෝ එහෙම යවන්නේ නැහැ. හැබැයි ඉස්කෝලේකට කියලා කිව්වොත් එහෙම නිකන් හොඳ ඉස්කෝලයක් කියලා කිව්වොත් එහෙම කට්ටිය පැනලා තව වැඩියෙන් සල්ලිත් ගෙවලා දානවා ඉස්කෝලේට දානවා. අන්තිමට ඉතින් අර එන්නේ එහා පැත්තෙන් අවුට්පුට් එක විදියට එන්නේ අර ගොඩක් වෙලාවට තියෙනවා වගේ මේ අර ඔක්කොම තියෙන ක්‍රියේටිවිටි එක ඔක්කොම කපලා අර එක එක ෂේප්ස් වලට ගියපු කට්ටිය එකම ෂේප් එකකට ෂේප් එකක් බවට පත් කරලා එන්නේ. ඒ අර අපි ගිය සති කතා කරපු එකේම කැලලක් කොටසක් තමයි ඒක නේද? මොකද අපි ඒ ඉස්කෝලේ යවන්නේ ගින්නක් ඒ කියන්නේ මේක තමයි හරි විදිහ කියලා පෙන්නන එකනේ. එතකොට එහෙම කරලා ඒකෙන් උත් අර එන්නේ ස්ටිමියුලස් ස්ට්‍රගල් එක. මේක තමයි ස්ට්‍රගල් එක. හැමෝටම තියෙන්න ඕන දෙයක්. ඒක කාටත් එහෙම නිකන් ඉඳගෙන භාවනා කරන්නවත් රිෆ්ලෙක්ට් කරන්නවත් එහෙම මොහොතක් නැහැ. මොකද මේ ජීවිතේ හරි ෆාස්ට් පේස් ලයිෆ්. ඉක්මනට ඔක්කොම වැඩි කරන්න ඕනේ. හැමදේම ඊළඟ ස්ටෙප් එක ගැන අපි හැමතිස්සෙම හිතන්න ඕනේ. එහෙම කියලා තමයි අපිව පුහුණු කරන්නේ පොඩි කාලේ ඉඳන්ම නේ. ඉස්කෝලේ කාලේ යන කාලේ ඉඳන්. මොකද අපිට සෙමස්ටර් එක පටන් ගත්ත ගාම එක්සෑම් එකට තමයි ප්‍රිපෙයාර් කරන්නේ. ඊළඟ එක්සෑම් එකට තමයි ප්‍රිපෙයාර් කරන්නේ. එහෙමම අර හැමතිස්සෙම මොකක් හරි හරහා මොකක් හරි පිටපස්සේ යවන්න එක තමයි. ඉතින් අර ගිය සතියේ කිව්ව එකයි මේ සතියේ එකයි ඒක අර ඒක වෙනස්ම නැහැ. ඒක මොකද ඒකේ ස්ටිමියුලස් ස්ට්‍රගල් එක පොඩි කාලේ ඉඳන්ම දෙන එකක් නේ. ඔව් නේ. ඔව් ඒක තමයි. එතකොට මේ දැන් ඒ කියන්නේ අපි පුහුණු කරන්නෙමත් ඒකට දැන් අර කිව්වත් වගේම දැන් අපි මේ දැන් ගොඩක් ස්පිරිචුවල් පැතිවල දැන් භාවනාවක් හරි මොනවා හරි කරන්න ඒක හරිම වෙනස් දෙයක්. මොකද දැන් මේ භාවනා කරනවා කියන්නේ මොනවද නොකර ඉන්න එකක් ගැන කියන්නේ. එතකොට දැන් ඇයි එහෙනම් දැන් අපිත් ඇත්තටම අපි දැන් අපේ තියෙනවා සාමාන්‍ය මිනිස්සු විදියට හැමෝගෙම ස්පිරිචුවල් පැත්තක් තියෙනවා. එතකොට ඇයි එහෙනම් මේ අපේ තියෙන ස්පිරිචුවල් පැත්ත ආරෝපණය වෙන්නේ? එහෙම නැත්නම් ස්පිරිචුවල් පැත්ත පෝෂණය වෙන්න නේද මේ සමාජයක් විදියට අපි ගොඩනගෙන්න ඕනේ? ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඇත්තටම මේ සමාජයේ පර්පස් එක තියෙන්නේ අපි හැමෝම සමාජයේ නිකන් ඉහළ තලයකට ගෙනියන්න නම් එහෙම නැත්නම් අපි හැමෝම එකතු වෙලා දියුණු වෙන්න නම් අපි මේ සමාජය හැදෙන්න ඕනේ ස්පිරිචුවල් පැත්ත පෝෂණය වෙමින් නේද මිනිස්සුන්ව බිහි කරන්න ඕනේ. මිනිස්සුන්ව ඒ කියන්නේ නැත්නම් ළමයින්ව දැනුමෙන් පෝෂණය කරන්න ඕනේ. හැබැයි එහෙම එකක් වෙන්නේ නැහැ නිකන් අර
කලබලයත් එක්ක නිකන් ස්ටිමියුලස් එකක් හොයාගෙන යන්න තමයි පුරුදු කරන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි දැන් ගොඩක් සෝෂල් මීඩියා ඇවිල්ලා දැන් අපි ගොඩක් ඒවත් එක්ක ස්ට්‍රගල් කරනවා. දැන් අපි ස්ට්‍රගල් කරන විදිහට එහෙම බැලුවොත් එහෙම ඉස්සරහට අනාගතයේ ළමයි කොච්චර කොහොම ස්ට්‍රගල් කරයිද නේද? ඒ කියන්නේ මොකද දැන් ඉස්කෝලේ පොඩි කාලේ ඉඳන් ප්‍රයිමරි ස්කූල් ඉඳන්ම දැන් ඒකට පුහුණු කරනවා. ඒකට ලැප්ටොප් එකක් දෙනවා, ටැබ්ලට් එකක් දෙනවා. දැන් ඉඳන්ම එතකොට ඒකත් එක්කම තමයි ඉතින් ඒගොල්ලෝ මේ කියන්නේ ජීවත් වෙන්නේ. මේ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ලොකු වෙන්නේ. ඉතින් ඒක තමයි දැන් අපි මම හිතන්නේ ගොඩක් දුරට හරි ලකී ඒ පැත්තේ. මොකද අපි ඒ ට්‍රාන්සිෂන් එක මිස් කරලා අපි එනට දැන් කාලේ ඉතින් ළමයි ඉස්කෝලෙන් නම් ඉතින් මම දන්නේ කොහොම ලංකාවේ කියලා මෙහෙනම් ඉතින් අනිවාර්යෙන් ප්‍රයිමරි ස්කූල් ළමයින්ට ටැබ්ලට් එකක් හරි ලැප්ටොප් එකක් තමන්ගෙම කියලා මේක තමයි ඉතින් ජීවත් වෙන්නේ. ඉතින් ඒක අර කොටින් මේ ටෙක්නොලොජි එක හදලා තියෙන්නේ ඉතින් ඒ ස්ටිමියුලේෂන් එකත් එක්කනේ. ඉතින් ඒකෙන් ගැලවෙන්නේ ක්‍රමයක් හදන්නෙත් නැහැ. ඔව් එතකොට දැන් ස්ටිමියුලස් ස්ට්‍රගල් එක ගැන කතා කරද්දී අනිත් පැත්ත තමයි දැන් වැඩිහිටියෝ විදිහට අපිත් ගොඩක් වෙලාවට මොකක් හරි ගෙදර දැන් උදාහරණයක් විදිහට ගෙදරක මොකක් හරි අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් හැමතිස්සෙම පටන් ගන්න උවමනාවක් එනවා. ඒකත් නිකන් ඔය බෝඩම් එකත් එක්ක එහෙම නැත්නම් නිකන් අපි අයිඩියලි අපි කැමති අපි හැමෝම කැමති පොඩ්ඩක් ඒකක් බීලා කකුල් දෙක උඩ දාගෙන පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න කැමති. හැබැයි ගොඩක් වෙලාවට සමහර කට්ටිය ඉන්න නිකන් හැමතිස්සෙම මේ අසහනෙන් ඉන්නේ. දැන් ට්‍රිප් එකක් ගියත් මොන හරි වැඩක් කරන්න ඕනේ. එතන තියෙන දේවල් ලස් කරන්න ඕනේ. එහෙම නැත්නම් මොන හරි එහෙම කෑම උයන්න ඕනේ. හරි මොන හරි දේවල් කරන්න ඕනේ ට්‍රිප් එකක් ගියාමත් එහෙම. ඉතින් එහෙම ඒක අපිටත් තියෙනවානේ. මොකක් හරි කලබලෙන් එක මොන හරි කරන්න ඕනේ. ඉතින් ඒක තියෙනවා. ඊට පස්සේ නැත්නම් අපි දැන් උදාහරණයක් විදිහට ගාඩන් එක අප්ග්‍රේඩ් කරන්න ඕනේ. ගාඩන් එකේ මොකක් හරි අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ. නැත්නම් ගෙදර අලුතෙන් කොටසක් අලුතෙන් හදන්න ඕනේ. එහෙම හැමතිස්සෙම මොකක් හරි ස්ටිමියුලේෂන් එකක් අපි හොය ඉන්නවා. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන අපි හැමෝටම මේක ඕනේ. මොකද අපි නිකන් ඉන්න තැන ආස්පස් කරන්න නැත්නම් උදාහරණයක් විදිහට දැන් ගත්තොත් එහෙම අපි මොකක් හරි ගෙදර ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඒවා නොකර ඉන්න එක නෙමෙයි තියෙන්නේ. හැබැයි ඒවා නිකන් රෑෂනලයිස් කරලා අවශ්‍ය කාලයට අවශ්‍ය දේ කරන එක. නැත්නම් ඒවා ඩිස්ට්‍රැක්ෂන් එකක් විදිහට. එහෙම නැත්නම් ඒක නිකන් අර තමන්ගේ තියෙන මොකක් හරි දැන් හිතන්නකෝ තමන්ගේ ළමයි ඉන්නවා, තමන්ගේ නෑදෑයෝ ඉන්නවා. ඒගොල්ලොන්ට යොදවන්න තියෙන කාලය අර තමන්ගේ තියෙන මේ බොරුවට මොකක් හරි එකක් පටන් අරගෙන ඒක නිකන් අර කියනවනේ අර බැඳගත්ත බෙරේ ගහනවා වගේ කියලා හැමතිස්සෙම ඒ ගහන වගේම අලුතින් බෙරයක් බැඳ ගන්නවා. ඔව් ඒක නිකන් හරියට නිකන් බෙරයක් කියන්නේ ඒක උදාහරණයක් පාවිච්චි කරන්න බෑ වුණාට like දැන් හොඳට තියෙන බෙරේ ආයෙ කඩලා ආයෙ අලුත් බෙරයක් හදනවා වගේ එක. දැන් ඉන්නේ බෙරේ ගහන්න හරි දැන් බෙරේ හදාගෙන හොඳ බෙරයක් තියෙන. like it's not a good example but මේ අර දැන් කියන්නේ බයික් එකක් අරගත්තා නම් බයික් එකක් අරගෙන ඕකේ දැන් ඒකට ඔක්කොම තියෙන අප්ග්‍රේඩ්ස් ටික දැම්මා. හරි. නෑ ඒක ඊට පස්සේ රයිඩ් කරන එක නෙමෙයි. ඒක ඊට පස්සේ ආයෙ කඩලා ආයෙ ඒක හදනවා වගේ. ඒ වගේ නිකන් දැන් වත්තක් තියෙනවා නම් ඒක හරි. දැන් වත්ත හොඳට තියෙනවා. අපිත් කරපු දෙයක් තමයි ඇත්තටම. අපි වත්ත තිබ්බා. වත්ත හොඳට තිබ්බා. ඒ වුණාට අපිට නිකන් හිතනවා නෑ මේක මෙහෙම කරා නම් ඊට වඩා හොඳයි කියලා. ඉතින් අවුරුද්දක් තිස්සේ ඒකත් එක්ක ස්ට්‍රගල් කරනවා. ඉතින් අර ඔයා කියන එක්සැම්පල් එක ගත්තාම ඉතින් ඒත් දැන් අපි ඒක සැක්‍රිෆයිස් කරන්නේ. එතකොට ඕෂිත් එක්ක ඉන්න වෙලාවද එකට මොන හරි ට්‍රිප් එකක් යන්න හරි එකට කාලා එහෙම කරන එක සැක්‍රිෆයිස් කරලා මේ වත්තත් එක්ක වත්ත බැඳගෙන වත්ත හරනවයි ආපස්සට හරනවයි මේ පැත්තට හරනවයි මේ එහෙම කරනවා නේ. ඉතින් මාත් ඉතින් එහෙමනේ හැම ඉරිදම peaceful Sunday කියලා පටන් ගන්න. උනාට රෑ 11 වෙනකම් මොන හරි එකක් කරන මොන හරි ඒ කියන්නේ අත්‍යවශ්‍ය දේවල්ුත් නෙමෙයි. ඊළඟ දවසට කරන්නත් පුළුවන් ඊට පස්සේ දවසට කරන්න පුළුවන් දේවල්. ඒනට කොහොම හරි අදම කරන්න ඕනේ කියලා නිකන් අර බොරු ප්‍රොඩක්ටිව් ගතියක් එනවා. අන්තිමට peaceful උත් නැහැ. ඕෂිත් එක සෙල්ලම් කරලත් නැහැ. හම්බෙච්ච එකම දවස අන්තිමට මොනවද කරේ කියලා දන්නේ නැහැ. මහන්සිලා නිදාගන්න. ඔව්. ඒතකොට අර ක්‍රියේටිව් විදිහට හීන පෙන්නේ නැහැ. මොකද මහන්සි. ඒකින්ද ඒක තියෙනවා. නිකන් බොරු ප්‍රොඩක්ටිව් ගතියක්. මොකද ඊට පස්සේ ඔයා මගෙන් අහුවොත් මන්ඩේට ඉතින් ඇත්තටම දැන් ගොඩක් හොඳ ප්‍රොඩක්ටිව් දවසක් වෙන්න ඇති නේ සන්ඩි කියලා. ඇත්තටම මොකද්ද කරේ කියලා දන්නෙත් නැහැ. මොකද ඔච්චර ඉවුවට ආයෙ අඟහරුවද තාම යන්න ඕනේ කොහොමද
ඉතින් ඒක අර නිකන් බොරුවට ඒ මොහොතේ හිතනවා I'm very productive කියලා හිතනවා. එනට ඇත්තටම ඉතින් කරපු ලොකු දෙයක් නැහැ කියලා එහෙම කියන්නේ. හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. උනාට හැමතිස්සෙම මං හිතන්නේ අහන්න ඕනේ දෙයක් තමයි මං හැමතිස්සෙම කරන්නේ නැති දෙයක් උනාට කරන්න ඕනේ. ඇයි මම මේක කරන්නේ? මේක දැන් ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්ද කියලා නේ. ඔව් නේ. ඔව්. ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න මේ ඒ වගේ අවස්ථා ඔයගොල්ලෝගේ ජීවිතේ තියෙනවද කියලා. දැන් අපිත් එහෙම ඒ කියන්නේ දැන් සෝෂල් මීඩියා එක එහෙම ඒ තියෙන ඒ කියන්නේ එහෙම ඒ ස්ට්‍රගල් කරන දේවල් බලන්න ඔයගොල්ලෝගේ ජීවිතේ ඔයගොල්ලෝ මොන වගේ දේවල් එක්ක තියෙන. එක්කෝ ෆෝන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මොකක් හරි ඒ කියන්නේ එක්කෝ ට්‍රේන් එකක් හරි බස් එකක් හරි එන කලින් ඉන්න ගාන ටක් ගාලා ෆෝන් එක බලන්න හිතෙනවා. එහෙම නැතුව පුළුවන් ද කියලා බලන්න කොච්චර වෙලාවක් ඔයගොල්ලන්ට අර එක්ස්පෙරිමන්ට් එකේ කරලා තියෙනවා වගේ අදිසේ ඔයගොල්ලන්වත් කාමරයකට දාලා වැහුවොත් එහෙම ඔයගොල්ලොත් නිකන් අර නිකන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ගන්න තරමට පත් වෙනවාද කියලා ඔයගොල්ලොත් හිතලා බලන්න. ඒක නිකන් තමන් ඇත්තටම මේ මොහොතක් හම්බ වෙනවා නම් තමන්ට මොකක් හරි අනාගතය ගැන සිහිනයක් දකින්න හරි මොන හරි දෙයක් හොඳ පැත්තකට කර ඒ කියන්නේ සිහිනයක් දකින්න හම්බෙන වෙලාව ඒක අර ෆෝන් එකත් එක්ක ඔට්ටු වෙලා ඒක අපතේ යන එක ලොකු අපරාධ. ඉතින් ඔයගොල්ලොත් බලන්න හිතලා බලන්න මේ ඔයගොල්ලෝගේ ජීවිතේත් ඔයගොල්ලෝ මොනවද කරන්නේ අර අපි කතා කරා වගේ ඔයගොල්ලෝගේ තියෙන ස්ටිමියුලස් ස්ට්‍රගල් මොනවාද? ඔයගොල්ලෝ කොහොමද ස්ටිමියුලස් හදාගන්නේ? ජීවිතේ ඒක සමහරලාට තමන්ගේ තමන්ගේ ඉන්න බිරිඳ හෝ සැමියා එක්ක රණ්ඩුවක් ඇති කරගන්න එක වෙන්න පුළුවන්. හැමදාම නිකන් අර ඉන්න මේ හම්බෙන වීකෙන්ඩ් එකේ හොඳට එකමුතු වෙලා ඉන්න තියෙන වීකෙන්ඩ් එකේ මොකක් හරි ෆයිට් එකක් හදා ගන්නවා. එහෙම නැත්නම් ඒ වගේ මොකක් හරි රණ්ඩුවක් වෙනවා. එහෙම මොකක් හරි හැමදෙස්සෙම නිකන් තමන් ලයිව් කියලා දැනෙන්න මොකක් හරි ස්ටිමියුලස් එකක් ලොකු උත්තේජනයක් හදාගන්න ගතියක් තියෙනවා. ඉතින් ඒ ස්වභාවය ගැන ඔයගොල්ලෝ බලන්න ඒගොල්ලොත් එහෙම කරනවාද කියලා. අපි ඊළඟ සතියේ හම්බෙමු මේ වගේ කතා බහක් එක්ක. හරි. ජය වේවා.